ඔන්න ඉතින් අදත් අපි ගෙනාවා ටාලිස් YouTube channel එකේ ඉතින් තවත් වීඩියෝ එකක්. ඔන්න ඉතින් අද අපි කරන්න යන්නේ මෙන්න මේ cube එක solve කරන්නයි. ඉතින් මේක අර කරකවන්නත් පුළුවන් මේක. ඔයගොල්ලෝ පේනවද දන්නේ? ඉතින් අපිට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ෂෝට් වීඩියෝ නම් දැම්මා. ඒ වුණාට මේ වගේ වීඩියෝ එකක් ගොඩ කාලෙකින් දාන්න බැරි වුණා. ඒකට සමාව ඉල්ලන ගමන් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ subscribe කරලා like කරලා සේරම ටික කරගෙන ඇති කියලා. එහෙනම් අපි යම් වීඩියෝ එකට. එහෙනම් මම මේක හලවම් කරන් එන්නම්. හරි guys, ඔන්න ඉතින් මම මේක කලවම් කරගෙන ආවා. ඉතින් අපි දැන් හදන්න පටන් ගමු. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ පේනවද දන්නේ මේ වගේ කලවම් වෙලා තියදී දැන් අපිට මේක හදන්න ගන්න ඕන. මෙන්න මේ කහ පැත්ත තියෙන්නේ. අන්න ඒක දාන්න ඕන මෙන්න මෙතනට. මෙන්න මෙහෙම දැම්මට පස්සේ ඔයගොල්ලෝ පේනවද දන්නේ මෙන්න මේක යටට වෙනවා. මේක යටට වුණාට පස්සේ දැන් මේ නිල් ටික තියෙන්නේ. මෙන්න මේ නිල් ටික තියෙන්නේ. එතකොට මෙතන නිල් තියෙනවා. ඒකින්ද අපි දාන්න ඕන මෙන්න මේක මෙන්න මෙන්න මේ විදිහට පහළට. ඊට පස්සේ අපේ මෙන්න මේක හැදුනා. ඊට පස්සේ මෙන්න මේකත් ඒ වගේම ලේසි විදිහට මෙහෙම දානවා පහළට. ඊට පස්සේ මේකත් එහෙම ලේසි විදිහට මෙහෙම පහළට දැම්මට පස්සේ මේක ඉස්සලා එනවා උඩට. ඒකට අපිට කරන්න තියෙන්නේ දැන් මෙහෙම තියෙද්දි මේක උස්සනවා මෙහෙම උඩට. එහෙම ඉස්සුවට පස්සේ දැන් මෙතනට දැම්මට පස්සේ මේක උඩට එන්නේ නැහැ. ඒකින්ද අපි දානවා මේක මෙතනට. එහෙම දැම්මට පස්සේ දැන් ඔයගොල්ලෝ පේනවද දන්නේ මේක හරියටම සාර්ථක වෙලා තියෙනවා. ඉතින් එහෙම වුණාට මෙන්න මේක ඔයගොල්ලෝ පේනවද දන්නේ මේ කළු පැත්ත හරියලා තියෙන්නේ. ඒකට මෙහෙම උඩට හරවලා මේ දෙක මේකත් මේ කරකවන්න පුළුවන්. ඒකින්ද අපි මේක මෙතනට දානවා. ඒ පැත්තත් හරියන්නේ නැත්. දැන් ඔයගොල්ලන්ට මේක තියෙනවා නම් මේ පැත්ත කහ පැත්ත නම් ඔයගොල්ලෝ දාන්න මේ පහළ තියෙන කහ පැත්ත ඒ පැත්ත දාන්න මෙහෙම උඩට. ඊට පස්සේ දැම්මට පස්සේ මෙහෙම අපිට කරකවන්නයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවද දන්නේ අපේ රුබික් කියුබ් එක හරියටම හැදුනා. ඉතින් bell notification එකත් on කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්මම පස්සේ ඔයගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ අපි දාන සේරම වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඒකින්ද bell notification එක on කරගෙන තියාගන්න. subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. එතකොට goodbye.